විස්සදා සේවාව සම්පූර්ණ. Hi guys, කොහොමද ඉතින් සුබ දවසක් වේවා. ඉතින් අපි කාලයකට පස්සේ ආයි වීඩියෝ එකක් අරන් ආවා. ඉතින් මම ගිය සතියේ කෙටි වීඩියෝ එකකින් ඔයාලට දැන දුන්නා මගේ BYD Atto 3 කිලෝමීටර් 20000 සම්පූර්ණ වුණා කියලා. ඉතින් මේ සතියේ මගේ සර්විස් පෝත් සර්විස් එක තිබ්බා. ඉතින් අද මම ඔයාලට පෙන්වන්න යන්නේ සහ මේ කරුණු ගේන්න යන්නේ පෝත් සර්විස් එකේදී ඇත්තටම මොකක්ද ඒගොල්ලෝ කරන්නේ මොන වගේ කොස්ට් එකකට යනවද කියන කාරණාව. ඉතින් මේ වීඩියෝ එකත් එක්ක ඔයාලා එකතු වෙන්න. ඉතින් මේක හැමෝටම වැදගත් වෙයි. මොකද දැන් හැමෝගෙම පෝත් සර්විස් එක ලඟ වෙගෙන එනවා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඒක කම්ප්ලීට් කරපු පළවෙනි එක්කෙනා මම නොවුනට ඉතින් මේක ෂෙයා කරන පළවෙනිය හෝ දෙවෙනිය වෙන්න පුළුවන්. හින්දා මේක හැමෝම නරඹන්න. ඔයාලගේ ප්‍රශ්න එතකොට निराකරණය කරගන්න පුළුවන්. ඉතින් අපි වීඩියෝට යමු. ඉතින් වීඩියෝට යමු වෙන ගමන් අපේ channel එක තාම ඔයාලා follow කරන්නේ නැත්නම් subscribe කරන්නේ නැත්නම් කරන්න කියලා ඉල්ලීමක් කරන ගමන් අපි ඉක්මනින් වීඩියෝට යමු. හරි guys, ඉතින් ඔයාලා ඇත්තට මුලින්ම මේ කල්තිය අපොයින්ට්මන්ට් එකක් දාගන්න. මොකද අපි ලොකු තදබදයක් දැකේදා වාහන ඉතින් අලුතින් C-Line 5 එක Atto 1 එක මගේ වාහන දැන් සර්විස් වලට එමින් පවතින. ඒගොල්ලන්ගේ ෆස්ට් සර්විස් එක සමහර සෙකන්ඩ් තර්ඩ් සහ ෆෝර්ත් සර්විස් ඔක්කොම දැන් එකට එකතු වෙලා තියෙනවා. ඒකින් අනිවාර්යයෙන්ම ඔයාලා කල්තිය අපොයින්ට්මන්ට් එකක් දාගන්න නැත්නම් ඔයාලගේ සර්විස් එක පරක් වෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ වොරන්ටි බුක් එක අරගෙන යන්න. මේවත් එක්ක ගිහලා මුලින්ම මේ රිසෙප්ෂන් එකට දැනුම් දෙන්න මම සර්විස් එකට ආවේ කියලා. ඉතින් ඊට පස්සේ ඔයාලා සර්විස් ඇඩ්වයිසර් කෙනෙක් හම්බ වෙනවා. ඉතින් එයාත් එක්ක කතා කරගෙන තමයි ඉස්සරහ වැඩ කටයුතු කරගන්න වෙන්නේ. එතකොට එයා අතන මුලින්ම වාහනේ ඉන්ස්පෙක්ෂන් එකක් කරලා හෙල්ත් කන්ඩිෂන් ටික චෙක් කරලා ඔක්කොම ටික රිපෝට් එකක් ගන්නවා. ඊට පස්සේ අපෙන් ඇත්තට අහනවා මොනවද වාහනේ තියෙන ප්‍රශ්න කියලා. ඉතින් එතකොට අපිට තියෙන ගැටලු ටික අපි කියනවා. අතන මගේ අර රියර් ප්‍රොග් ලයිට් එකේ මම අර කලින් වීඩියෝ එකේ ඔයාලට ගෙනාවා වගේ පොඩි ෆෝල්ට් එකක් තිබ්බා. මම ඒක එයාට දැනුම් දුන්නා. ඊට අමතරව මට මුකුත් කියන කාරණා තිබුණා. හැබැයි මම අර ඔයාලගේ අපි ගියසති දාපු කෙටි වීඩියෝ ඔයාලා ආපු ප්‍රශ්නත් ඒවත් ඔක්කොම එකතු කරලා මම මගේ ක්ලැරිෆිකේෂන්ස් ටික මම කරගත්තා මොනවද මෙතෙන්දි කරන්න කියලා. ඉතින්දී ඒගොල්ලෝ මෙන්ෂන් කරා AC පද්ධතියේ ලොකු සර්විස් එකක් කරන්න වෙනවා කියලා. ඒ වගේම මේ ටයර් වීල් ඇලයින්මන්ට් එක, ටයර් ක්‍රොස් කරන එක, බොඩි වොෂ් එක, වැකියුම් එක, ඊට අමතරව බැටරි හෙල්ත් කන්ඩිෂන් එක චෙක් කරන ස්කෑන් එකක් ලොකු කරනවා කියලා කිව්වා. ඉතින් අපිට අවශ්‍ය නම් අපිට මේ එන්ජින් වොෂ් එක කරන්න එතන මෙන්ෂන් කරන්න වෙනවා. ඒකට වෙනම charge වෙනවා. ඊට අමතරව තව මොන හරි අපිට මේ වැක්ස් එකක් ඒ වගේ ඇප්ලයි කරනවා නම් ඒ ටික ඔක්කොම අපි මෙතෙන්දි මෙන්ෂන් කරන්න ඕනේ. ඒතර ඒගොල්ලෝ ඔක්කොම නෝට් කරගන්නවා කරන්න තියෙන මේ ඇක්ෂන්ස් මොනවද කියලා. ඉතින් ඒ විදිහට ඉතින් ඊට පස්සේ මම අහුවා මේකට කොච්චර වෙලාවක් යනවද කියලා. ඉතින් සාමාන්‍යයෙන් ලොකු කාලයක් යයි කියලා. ඒතර කිව්වා පැය 8ක් පැය 5 6 අතර යන්න පුළුවන් කියලා කිව්වා. ඉතින් ඒ හින්දා මම තීරණය කරා ඇත්තට වාහනේ මෙතන තියලා අතන මගේ වෙන කටයුත්තක් වෙනුවෙන් මට යන්න පුළුවන් හින්දා මම එතනින් මූණා. ඉතින් අපි ඊළඟට මොකක්ද උනේ කියන කාරණාව අපි ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. ඉතින් මම පැය 6-7කට විතර පස්සේ නැවතත් වත්තල BYD ආයතනයට ගියා. ගිහිල්ලා මම චතුර කන්ටැක්ට් කරගෙන මොකද කියලා බැලුවා තාත්තේ. ඉතින් එයා කිව්වා දැන් වාහනේ ඕල්මෝස්ට් සර්විස් එක කම්ප්ලීට් වෙලා තියෙන්නේ. තව පොඩි වෙලාවකින් එළියට ගේන්න පුළුවන් සර් කියලා. ඉතින් මම ඒ අතර එයාත් එක්ක එයා ඔක්කොම ඩොකියුමන්ට්ස් ටික ගිහිල්ලා අරගෙන ආපහු මොනවද කරලා තිබ්බේ කියලා. ඉතින් අපි එකින් එකට එයා චතුර සහ මම මේ සියලුම ඩොකියුමන්ට් චෙක් කරා. ඉතින් මුලින්ම ඇත්තට අපි බැලුවේ මේ AC පද්ධතිය ඒගොල්ලෝ කරපු සර්විස් එක. ඉතින් මම අර ඔයාලත් අහපු විදිහට මම ක්වෙස්චන් කරා ඇයි එහෙම ලොකු සර්විස් එකක් කරන්නේ කියලා. ඉතින් එයා මෙන්ෂන් කරේ AC පද්ධතිය කොටස් දෙකකට බෙදෙනවා. එකක් ඇතුළේ ඉන්න පැසෙන්ජර්ස්ලාට එන ලයින් එක සහ දෙවෙනි එක තමයි බැටරිය කූල් කරන්න යන ලයින් එක. ඉතින් මොනවා හරි ප්‍රශ්නයක් ඇතර අපිට පැසෙන්ජර්ස්ලාට එන AC ගැටලුවක් තිබ්බොත් ඉතින් අපි දැනගන්නවා මොකද AC අඩුයි කියලා. හැබැයි අපිට බැටරිය ඒ ගැන දන්නේ නැහැ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඉතින් එතකොට අනිවාර්යයෙන්ම බ්ලොක් එකක් තිබ්බොත් බැටරි කූලින් පද්ධතියේ ගැටලුවක් වෙනවා. ඒ හින්දා ඒගොල්ලෝ අනිවාර්යෙන් එක ෆුල් සර්විස් එකක් විදිහට අරගෙන ෆුල් ක්ලීන් කරලා ඒක චෙක් කරනවා කියලා කිව්වා. ඉතින් සමහරට ඒ වෙලාවේදී ගෑස් අඩු වෙලා තියෙනවා නම් AC එකේ ඒක টොප් අප් කරන එක, ඊට පස්සේ මේ සර්විස් එකේදී මොන හරි අඩුවීමක් ගෑස් වෙන ටික ඒකයි টොප් අප් කරන්නේ. එහෙම දෙයක් කරනවා. ඉතින් අතන මගේ ග්‍රෑම් කිලෝග්‍රෑම් 1100ක් තිබිච්ච එක ඒගොල්ලන්ගේ අවසානයේදී ග්‍රෑම් 900යි කියලා අඩු වෙලා තිබ්බ. ඊට පස්සේ ග්‍රෑම් 200ක් টොප් අප් කරලා තිබ්බ. ඒකට අතර මෙටීරියල් කොස්ට් එක සහ ලේබර් කොස්ට් එකක් මෙතන ඇඩ් වෙලා තිබ්බා. ඉතින් ඒක තමයි එතන AC එක ඊට පස්සේ AC ඔයිල් අඩුවීමක් ඒගොල්ලෝ টොප් අප් කරලා තිබ්බා. ඒ දෙක තමයි AC එක කරලා තිබ්බේ මේන්ලි. ඊට අමතරව මගේ වීල් ඇලයින්මන්ට් එක වීල් ක්‍රොස් කරලා ඒ ටික කරලා තිබ්බා. ඊට අමතරව ඇත්තට මේ මගේ රියර් ෆොග් ලයිට් එකේ ඉෂුව එක ගැන ඒගොල්ලෝ මෙන්ෂන් කරලා තිබ්බා. ඒක yes identify එතන ඉෂුව එකක් තියෙනවා. ඒක අන්ඩර් වොරන්ටි යටතේ ඒගොල්ලෝ අපි කිව්වා ක්ලේම් කරගන්න පුළුවන්. ඒක දැනට BYD ආයතනයේ ඒගොල්ලෝ ඊමේල් එකක් දාලා තියෙනවා. ඒක ඇප්‍රූවල් එක ආව ගමන් මට ආයි වාහනේ ගෙනල්ලා ඒක කරෙක්ට් කරලා දෙන්නම් කියලා.
ඉතින් මට එතන ඇත්තට සතුටක් තියෙනවා මොකද අපිට වොරන්ටි එකක් වාහනේ දීලා තියෙනවා. ඉතින් ඒක අනිවාර්යෙන් ඒගොල්ලෝ මේ රෙස්පොන්ඩ් කරන්න ඕන. ඒක ඇත්තට හරි විදිහට වෙනවා කියලා අපිට එතනදි තීරණ මේ දැනගන්න ලැබුණා. ඒක ගැන ඇත්තට අපිට සතුටුයි. ඊට පස්සේ ඇත්තට මම මේ ක්වෙස්චන් කරේ මොකද බැටරිය සම්බන්ධ ඇත්තට ඒක තමයි EV එක තියෙන ප්‍රධානම අංගය. ඉතින් අපි ඒ ගැන අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ඕන. ඉතින් මේ රිපෝට් එක මට චතුර පෙන්නුවා. ඉතින් එතන කිලෝමීටර් 20000කට පස්සේ මගේ රිසල්ට් එක උනේ ඇත්තට බැටරියේ අඩුම සෙල් වෝල්ටේජ් එක විදිහට තිබ්බේ 3.2681 වෝල්ට්ස්. වැඩිම සෙල් වෝල්ටේජ් එක විදිහට තිබ්බේ 3.274 වෝල්ට්ස්. ඇත්තටම මේ අතර වෙනස බිඳුවට ගොඩාක් කිට්ටුයි. ඒ කියන්නේ ඇත්තට බ්ලේඩ් බැටරියේ සෙල් හොඳින් බැලන්ස් වෙලා තිබිලා තියෙනවා. ඉතින් ඒක අපිටත් ඒක නම්බර්ස් වලින් ඇත්තට පේනවා. ඉතින් ඒ හින්දා ඇත්තට මගේ බැටරිය සාමාන්‍ය කිලෝමීටර් බිඳුවේදී තිබ්බ කන්ඩිෂන් එකටම ඇත්තට 21000 තියෙනවා. කිසිම ගැටලුවක් නැහැ. ඒ ගැන ඇත්තට අපිට සතුටු වෙයි. ඉතින් ඒ ගැන සතුටු වෙනවා කියන්නේ දැන් අපි ඇත්තට මේ BYD වාහනයක තියෙන බ්ලේඩ් බැටරිය තියෙන තාක්ෂණය ගැන සලකලාම තමයි අපි මේ වගේ වාහනයකට ගියේ. ඉතින් ඒක ඇත්තට ඒගොල්ලෝ ප්‍රූව් කරලා තිබ්බා. ඊට අමතරව 12 වෝල්ට් බැටරිය ඇත්තට කිලෝමීටර් 20000 දී වොරන්ටි ඉවර වෙනවා. ඉතින් ඒකත් ඇත්තට මගේ 13.6 වෝල්ට් වල ඒකේ කන්ඩිෂන් එක රිපෝට් එකේ තිබ්බා. ඉතින් බැටරි දෙකේම කියන්නේ කිසිම ගැටලුවක් නැහැ. ඒ ගැන අපිට සතුටු වෙන්න පුළුවන්කම තිබ්බා. ඉතින් ඔයාලා වුණත් මේ බැටරිය මේ විදිහට තියාගන්න අපි අර කලින් වීඩියෝස් වල ගෙන ආකාරයට වාගේ බැටරිය හරියට මේන්ටේන් කරගෙන යන්න. ඉතින් අපි 120 sorry 130 සහ 80 අතර හැම වෙලේම ඔය charging pattern එක තියාගන්න. ටික කාලයකට පස්සේ බැටරිය 100 වලට ඔයාලා charge කරන්න 120 වගේ level එකට ආයෙ reduce කරන ඒ pattern එක කරගෙන යන්න. එතකොට බැටරිය අතර තියෙන ප්‍රශ්න මේ විදිහට අවම වෙනවා. ඉතින් ඒක තමයි වෙන්න ඕන. හරි මේ ප්‍රධාන කාරණා ටිකට අමතරව අතර මොනවද කරේ කියලා ඔයාලා මේ රිපෝට් එකේ දකිනාර පුල් වාහනේ චෙක්අප් එකක් වෙනවා. ඉතින් මේකේ ඔයාලා රිපෝට් එක දකින්න ඒක මොනවද ඔයාලා චෙක් කරලා තියෙන්නේ කියලා. වාහනේ තියෙන සෑම අපාංගයක් මේගොල්ලෝ ක්‍රොස් චෙක් කරනවා. ඒවයි රිපෝට් එකේ මෙන්ෂන් කරලා තියෙනවා වැරද්දක් තිබ්බද නැද්ද කියන එක. ඉතින් ඒක හැම දෙයක්ම ඉතින් මගේ වාහනේ කිසි ගැටලුවක් තිබුණේ නැහැ. රිපෝට් එක හොඳටම මේ හොඳයි. ඉතින් ඊට අමතරව ඇතර වාහනේ ඒගොල්ලෝ ෆුල් වැකියුම් එකක් කරලා ඉන්ටීරියර් ක්ලීන් කරලා කාපට්ස් ටික සෝදලා ඊට පස්සේ එළියෙන් වොෂ් එක දාලා ඊට අමතරව මම එන්ජින් එක මගේ වොෂ් එක මම කරන්න කියලා කිව්වා. ඉතින් ඒක කරලා තිබ්බ ඇතර ඔයාලා මේ දකින්න හරි ඒක ඉතා පිරිසුදුව ඒගොල්ලෝ මේ ක්ලීන් කරලා තියෙනවා. ඉතින් ඕවරෝල් අපි අනිත් කරපු කාරණා ටික ගැන සැටිස්ෆයි වෙන්න පුළුවන් මේ පාර සර්විස් එක. මොකද අර අපි ප්‍රී සර්විස් එකදී වඩා ඒගොල්ලෝ අවධානයෙන් ඒක කරලා තියෙනවා කියලා අපිට දැක ගන්න පුළුවන්. ඉතින් මම ඕවරෝල් අනිත් කාරණා ටික ඔක්කොම සර්විස් එකේ සතුටු වෙන්න පුළුවන්. හරි ඉතින් ඕගොල්ලෝ ඊළඟට බලාපොරොත්තු වෙන කාරණාව තමයි මොන වගේ කොස්ට් එකක් මෙතෙන්ද ගියාද කියලා. ඉතින් EV පදින අය සහ පෙට්‍රල් වාහන පදින අය ඉතින් කතා බහ වෙන ගොඩක් කාරණාවක්. ඉතින් මේක සර්විස් කරන්න කොස්ට් එකක් කියන්නේ නැහැ. සමහර අය කියන මේ හිඩන් කොස්ට් එකක් තියෙනවා. ඉතින් ඒ වගේ වාද විවාද ගොඩාක් තියෙනවා. ඉතින් ඇත්තට මගේ වාහනේ ඇත්තට කිලෝමීටර් 20000 දී ගිය පළවෙනි කොස්ට් එක මේක තමයි. ඉතින් ඇත්තට ඔයාලා මේ බිල් පද මේ කියන්නේ අපේ ඔයාලා ස්ක්‍රීන් එකේ දකින්න ආකාරයට බිල මගේ ඇත්තට 30279ක් වුණා. ඉතින් එතනින් ඇත්තට මැටීරියල් වලට රුපියල් 6000ක් වගේ යනකොට සාමාන්‍යයෙන් රුපියල් 26000ක් විතර charge වෙලා තිබ්බා ලේබර් කොස්ට් එක. ඉතින් අපි දකින මෙතන යම් ලේබර් කොස්ට් එකේ වැඩියක් තියෙනවා කියලා. ඉතින් සාපේක්ෂව ඉතින් මේ වගේ SUV crossover SUV එකක් පදින පෙට්‍රල් වාහනයක් පදින කෙනෙක් ඉතින් කිලෝමීටර් 20000ක් පදිනකොට ඉතින් අපිත් පැදලා තියෙන හින්දා දන්නවා කොච්චර කොස්ට් එකක් යනවද කියලා. සාමාන්‍ය කිලෝමීටර් 5000 වගේ අපි සර්විස් එකක් කරනවා. ඉතින් ඒතර ඒ වගේ සර්විස් 4ක් ඒක වාහනේ වර්ගය අනුව ඇතර ගොඩක් වැඩි වෙනවා පුළුවන්. සාමාන්‍යයෙන් එතකොට මේක about 100,000 විතර කොස්ට් එක යනවා අනිවාර්යයෙන්ම පෙට්‍රල් වාහනයක් කිලෝමීටර් 20000ක් අපි පදින අවස්ථාව. ඉතින් මට ගිය එකම කොස්ට් එක උනේ මෙතෙන්දී රුපියල් මේ ගිය 32000 ගාන තමයි. ඉතින් අපිට ඕවරෝල් කොස්ට් එක ගැන සතුටු වෙන්න පුළුවන් මේ වගේ මුදලකින් මේක මේ අපිට ඉවර කර ගන්න පුළුවන් වීම ගැන. හැබැයි ඉතින් අර ලේබර් කොස්ට් එක මීට වඩා පොඩ්ඩක් තව BYD ආයතනයේ බලලා ඉස්සරහට ඒ ගැන මේ අඩු කිරීමක් කරනවා නම් ඒකත් අනිත් අයට ඒ කියන්නේ ඒගොල්ලන්ගේ වාහන ගත්ත කස්ටමර්ස්ලාට සහනයක් කියන එකත් අපිට මෙන්ෂන් කරන්න පුළුවන්. හරි ඊළඟට ඇත්තට ඔයාලා දැනගන්න ඕන අනිත් කාරණා තමයි ඉතින් ඊළඟ සර්විස් එක අපි කොච්චර කාලෙකින්ද කරන්න ඕනේ කියලා. ඉතින් BYD ආයතනය සඳහන් කරන විදිහට සෑම කිලෝමීටර් 10000කට සැරයක් අපි අනිවාර්යෙන් අපේ සර්විස් එකට වාහනේ අරන් යන්න ඕනේ. එතෙන්දී ඇත්තට මේජර් සර්විස් එකක් ආයි 10000 දී වෙන්නේ නැහැ.
එතකොට සාමාන්‍යයෙන් මේ ගියපු කොස්ට් එකෙන් half වගේ කොස්ට් එකක් කරන සාමාන්‍ය සර්විස් එකක් කරනවා. ආයි ඉතින් කිලෝමීටර් 40000 දී අපි මේ කලා වගේ සර්විස් එකක් එනවා. ඉතින් එතකොට every 10000 kilometers වලින් වාහනේ සර්විස් එකට අරන් යන්න වෙනවා. ඉතින් ඒ සර්විස් එකේදී ඔයාලගේ වාහනේ තියෙන ෆෝල්ට්ස් අනුව ඔයාලට ඇඩ් වෙන කොස්ට් එක අඩු වැඩි වෙන්න පුළුවන්. but 20000 දී ආව කොස්ට් එක තරම් කොස්ට් එකක් නැහැ. එතනින් half වගේ ප්‍රයිස් එකක් තමයි සාමාන්‍යයෙන් යනවා කියලා අපිට මගේ සර්විස් ඇඩ්වයිසර් කිව්වේ. ඉතින් මේකත් ඔයාලට වැදගත් වෙයි. ඔයාලගේ දේවල් ප්ලෑන් කරගන්න අවස්ථාවේදී කොස්ට් එක පැත්තෙන්. හොඳයි ඉතින් මගේ ෆයිනල් වර්ඩික්ට් එක තමයි ඉතින් කිලෝමීටර් 20000කට පස්සේ මගේ බැටරි අතර විශිෂ්ට අන්දමින් තියෙන වාහනේ ඕවරෝල් සර්විස් ක්වොලිටි එක ගැන සතුටු වෙන්න පුළුවන්. වොරන්ටි සපෝට් එක අතර ප්‍රතිචාර දක්වන්න කියලා අපිට මේ දැනුණා මගේ කාරණාවත් එක්ක. සර්විස් කරන කාලය අතර ටිකක් වැඩි. ඒක අනිවාර්යෙන් ඒගොල්ලෝ මීට වඩා ඉම්ප්‍රූව් කරන්න try කරන්න ඕන. මේන්ටනන්ස් වියදම ඉතින් සාපේක්ෂව ලොකු කියන්නේ පෙට්‍රල් වාහනයක් එක්ක ගනිද්දි වැඩියක් නැහැ කියලා අපි දැක්කා. ඉතින් අනිත් කාරණා වාහනේ එලියෙන් සර්විස් කරපු වොෂ් කරලා එන්ජින් වොෂ් කරව ඒ ඔක්කොම පිළිවෙලට කරලා තිබේ. ඕවරෝල් අපිට සතුටු වෙන්න පුළුවන් ෆයිනලි. හොඳයි ඉතින් අවසානයේ ඉතින් අපි ඔයාලගෙන් පොඩි ගයිස් ප්‍රශ්නයක් අහනවා. ඉතින් ප්‍රශ්න කිහිපයක්. අතර ඔයා පදින්නේ පෙට්‍රල් වාහනයක් නම් ඉතින් ඔයා කිලෝමීටර් 20000 යනකොට ඔයාට මොන වගේ කොස්ට් එකක් ගියාද? අතර EV වාහනයක් ගත්තේ මේ කොස්ට් එක ගැන නොදැනද? ඔයා EV වාහනයක් ගන්න කෙනෙක් ඉන්නවා මේ කොස්ට් එක දැකලා ඒ වගේ තීරණය වෙනස් කරාද? ඉතින් මේවා ඔයාලා පහල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන ඉතින් ඒක හැමෝටම වැදගත් වෙයි. ඉතින් අපි මේ වගේ කාරණා දිගින් දිගටම ඔයාලත් එක්ක ෂෙයා කර ගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපේ channel එක ඔයාලා තාම subscribe කරලා නැත්නම් කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ඉතින් අපිට like එකක් comment එකක් දාලා අපිට දිනුවත් කරන්න අපිව. ඉතින් හැමෝම එක මේ පණිවිඩය ෂෙයා කරගන්න. ඉතින් අපි ඉස්සරහට තවත් වැදගත් වීඩියෝ කිහිපයක් ඔයාලට ගෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දිගටම අපිත් එක්ක රැඳී සිටින්න. ඉතින් හැමෝටම සුබ දවසක් වේවා. අද අපි සමු ගන්නවා.